මේ තියෙන්නේ අපේ ගෙදරට සාමාන්‍යයෙන් ඔය මුහුදු මාළු පොඩි පොඩි මාළු වර්ග ගෙනාවම සාලය හුරුල්ල වගේ මාළු ගෙනාවහම වැදලා ගන්න විදිහ. ඉතින් මේකට අපි ඉස්සෙල්ලාම එකතු කරගන්නවා හොඳට මාළු ටික සුද්ධ කරලා සෝදලා දෙහි යුෂ ටිකක් එකතු කරලා කහකුරු ටිකක් දාලා ලුණු කුඩු ගම්මිරිස් කුඩු එහෙම අවශ්‍ය ප්‍රමාණයට දාලා හොඳට මිශ්‍ර කරලා ටිකක් වෙලා තියලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ මාළු ටික බැදගන්නේ. ඉතින් මම නම් සමහර වෙලාවට ඉතින් ආසයි ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුයි විතරක්ම දාලත් ගන්න. ඉතින් ඊට පස්සේ ඕන නම් එහෙම බැදලා අරගෙන අන්තිමේට රස්නේ පිටම දෙහි යුෂ ටිකක් මිරික ගත්තාම දෙහි කෑල්ලක් අරගෙන ඒක මිරික ගත්තාම මාළු එකට උඩින් ඒක ගොඩක්ම රසයි. ඉතින් ඔයාලා කොහොමද මේ වගේ පොඩි මාළු ගෙනාවහම කන්න කැමති කියන එකත් කමෙන්ට් එකක් දාගෙන සමහරව ඉතින් බැට එකක් එහෙම දාලා බැදලා ගන්නවනේ. ඉතින් ඒ වගේ මට නම් හැබැයි මේ වගේ මාළු දෙන්නෙක් විතර බැදලා පොල් සම්බෝල ටිකක් එක්ක බත් තිබ්බහම ගොඩක්ම රසයි. ඉතින් ඒ වගේම තමයි මේක රස්නෙන් කන්නත් ඕනේ. නැත්තම් ඉතින් වැඩක් නැහැ. ඉතින් ටිකක් කළා ගියාට පස්සේ හං වෙනවනේ. මේ වගේ බත් එකක් තිබ්බොත් එහෙම ඉතින් තවත් හොඳයි.